සුදුමුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ පාවඩ පලස වෙලා සිඳුලද ගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට තිලින වෙලා සුදුමුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ පාවඩ පලස වෙලා සිඳුලද ගෙන දුන් මුතු කැකුලක්සේ ඔබ මට තිලින වෙලා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයිලු ආදරේ ආරම්භය. ඒත් ඉතින් එහෙම ආරම්භ වෙන ආදර කතා පවතින්නේ කීයෙන් කී දෙනා අතරද කියලා සමාජයේ දිහා දකින ඔයාට මම කියන්න ඕනේ නෑනේ. මේ ලෝකෙට ආව හැම මිනිස්සෙක්ම කැමති සදාකාලික ආදරයක් ලබන්න. මානව අවශ්‍යතා ගත්තම ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දේවල් ඇර ආරක්ෂාවත් දරනකොට මිනිස්සෙකුගේ ජීවිතේ ලස්සනම කරන්න අත්‍යවශ්‍යම සාධකයක් තමයි ආදරය කියලා කියන්නේ. ආදරය තමයි සතුටේ උල්පත. ඒ උල්පත වැහෙන්න ඇරලා අපි කොයිතරම් භෞතික සම්පත් අපි වටා ගොඩනගා ගත්තත් අපේ ජීවිතවල සතුට නම් රැඳිලා තියෙන්නේ නැහැ. මං ඔයාට කිව්වනේ මගේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙනවා ඔයත් එක්ක බෙදා ගන්න කියලා. බලන්නකෝ මම මේ වැඩ ඇරලා ආපු ගමන් මොනවද හොයන්නේ කියලා. මම කල්පනා කරා අද දවසේ මගෙන් ඔයාලට දෙන්න ඕන පණිවිඩය මොකක්ද කියලා. ඉතින් මට මතක් වුණා මටත් ආදරේ අහිමි නේද කියලා දැනුණු අවස්ථාවක්. ඉතින් මේක හරිම කනගාටුදායක අවස්ථාවක් වුණත් ඇහැට කඳුලක් ආපු අවස්ථාවක් වුණා මම ඒක සතුටක් බවට පත් කරගත්තා. ඒ කතාව අහන්න කලින් ඉතින් channel එකත් subscribe කරගෙනම යන්න අමතක කරන්න එපා. ගෙදර දොර නිතරම පිළිවෙලට තියාගත්තම වැඩ කටයුතු කරන එක හරිම පහසුයි කියලා මම ඔයාලට හැමදාමත් කියනවනේ. වැඩ ඇරලා කීයට ගෙදර ආවත් ගෙදර වැඩ ටික හරිම සැහැල්ලුවෙන් කරගන්න මට පුළුවන්. එහෙනම් මේ රූපරාමු පෙර දකින අතරම ඔයා මං කියන්න යන කතාව චුට්ටක් අහන්නකෝ. දවසක් මගේ ගෙදරට ආපු හිතවත් කෙනෙක් මගේ ගේ ඇතුලේ තිබුණු මල් වාස් එකක් දැකලා මෙන්න මෙහෙම කතාවක් ඇහුවා. අනේ මේක හරි ලස්සනයි කොහෙන්ද මේක කියලා. ඉතින් මම කිව්වා මේක මහත්තයා අරන් දීපු එකක් කියලා. ඒත් එක්කම එයා කිව්වා අනේ මට නම් කවදාවත් ඔය වගේ දේවල් නම් ලැබිලා නෑ කියලා. මෙන්න මේ වගේ හැමදේමත් තිබිලා හිතට සතුටක් ගෙන දෙන්නේ නැති අය අපි අතර කොයිතරම් ඉන්නවද? ඉතින් ඒ අයටයි මට මේ පණිවිඩය දෙන්න ඕනේ. තෑගි භෝග නොලබුණා කියලා කවදාවත් අපි හිතන්න හොඳ නෑ ඒ අය අපිට ආදරේ නෑ කියලා. ගොඩක් වෙලාවට අපි කරන්නේ අනිත් කෙනා අපි ගැන හිතනකම් බලාගෙන ඉන්න එක. ගොඩක් දේවල් ජීවිතේට පුරුදු පුහුණු වෙච්ච නැති අය කොහොමද දන්නේ මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා. එතකොට එහෙම අය තුලින් අතපසු වීම ඕන තරම් වෙන්න පුළුවන්. ඉතින් ඇයි අපිට බැරි අපි එච්චර ආදරය කරනවා නම් ඒ අයට එහෙම දෙයක් අපිට කරන්න හොඳ නෑ කියන එක පැහැදිලි කරලා දෙන්න බැරි. ඔයාලට කියන්න මෙන්න මේ යෝධයක් දවසක් මාව අමතක කරා. මගේ උපන් දිනයක් අමතක කරා. අහන්නකො මං කරේ මොකද්ද කියලා. ඔන්න ඉස්කෝලේ ඇරලා ආපු ගමන් මම මේ ටික හොයලා ගත්තේ මෙන්න මේ කතාව ඔයාලට කියන්න. මේ තියෙන්නේ මගේ මහත්තයා එයාට මාව හම්බෙලා හැම අවුරුද්දකම දීපු උපන්දින කාඩ් වලින් කිහිපයක්.
මෙතන හැම අවුරුද්දකම දීපු කාඩ් එකතු කරලා තිබුණත් එක වෙලාවක බබාලා අරගෙන ඒකෙන් කිහිපයක් එහෙම කරලා තියෙනවා. ඇත්තටම මම මේවා එකතු කරේ මේ වගේ අවස්ථාවක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතාගෙන නෙමෙයි. ඒක මං හරි සතුටින් කරපු වැඩක්. ඒක මගේ මතක සටහන හැටියට මං එකතු කරේ දවසක අම්මා තාත්තා ජීවත් වුණේ කොහොමද කියන එක අපි නැති දවසක දරුවෝ දකී කියන හිතාගෙන. මේ හැම කාඩ් එකකම යම්කිසි කතාවක් අපි දෙන්නම ලියලා තියෙනවා. ඒ කතාව හරි ප්‍රයෝජනවත් වෙනවා ඊළඟ අවුරුද්දට අපේ අඩුපාඩු හදාගන්න. ඉතින් හැම උපන්දිනයකම මම මහා බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන බලන් ඉන්නවා. එයා මාව පුදුමයට පත් කරයි කියලා. හැබැයි එක දවසක් ඒක එහෙම වුණේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකම් බලාගෙන හිටියත් එයාට මට සුබ පතන්න අමතක වුණා. ඔයාට කියන්න ඕනේ නෑනේ. ඒ වගේ අවස්ථාවක් කොයිතරම් හිතට දුකක් දෙනවද කියලා. ඊට පස්සේ හොඳටම රෑ වෙලා මම වැඩ කර කර ඉන්න තැනට ගිහිල්ලා මේ බව කියනකොට මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. ඒ දින කිහිපෙම එයා හිටියේ හරි කලබලෙන්. වැඩ ගොඩක හිර වෙලා මොනවා හරි ප්‍රශ්න ටිකකුත් එක්ක. ඉතින් කොහොම වුණත් මට ඒ බව තේරුම් ගන්න ඒ වෙලාවේ මගේ අත්දැකීම් ප්‍රමාණවත් උනේ නැහැ. හැබැයි ඒ වෙලාවෙම එයා කාඩ් එකක් එයාගේම අතින් නිර්මාණය කරලා ගෙදර ප්‍රින්ටරයක් තිබ්බ නිසා ඒ ප්‍රින්ටරෙන් මට ඒ කාඩ් එක අරන් දුන්නා. ඔන්න බලන්නකෝ ඒ කාඩ් එක තමයි මෙන්න මේ තියෙන්නේ. මේක ඇතුලේ හරි ලස්සන දේවල් ටිකක් ලියලත් තියෙනවා. ඒ ලියපු දේවල් වලින් මගේ හිතේ ඒ වෙලාවේ තිබුණ දුක නිවා ගන්න මට පුළුවන් වුණා. දැන් නම් ඉතින් මම උපන්දිනේ මතක් වෙනකන් ඉන්නේ නැහැ. උපන්දිනේ මතක් වෙන්න කල් තියාම මම දෙතුන් වතාවකට විතර තෑගි ගන්නවා. එහෙම තෑගි ගත්ත මේ අවුරුද්දේ මට හම්බෙච්ච තෑගි බලන්නකෝ. උපන්දිනේ එන්න කිට්ටු වෙලා මට කිය හිටියේ අලුත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා. මම ඉතින් උපන්දිනේ එන්න මාසෙකට විතර කලින් කියලා ෆෝන් එක ඉල්ලගත්තා. ඒ ෆෝන් එක අරන් දුන්නට පස්සේ තමයි මට නිකමට වගේ හිතුනේ YouTube channel එකක් පටන් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඔන්න දැන් ඒ වැඩේ මම දිගටම කරගෙන යනවා. කලින් තෑගි අරන් දුන්නා කියලා බෑනේ. උපන්දිනේ දවසටත් මොනවා හරි අරන් දෙන්න එපේ. එහෙම නොවුනොත් ඒක එයාගේ හිතටත් හරි නෑනේ. ඉතින් ඒක හින්දා ඔන්න මට උපන්දිනේ දවසේ තමයි මෙන්න මේ තෑග්ග අරන් දුන්නේ. ජීවිතේ දෙදෙනෙක් එක්ක ඉන්නේ ඒ අය තුල මොනවාම හරි ගැළපීමක් තියෙන නිසානේ. මොන ආකාරයේ හෝ බැඳීමක් ඇති වුණ නිසා. එහෙනම් ඒ ශක්තිමත් බැඳීම ඇතුලේ වෙන පුංචි පුංචි අතපසුවීම් හා අඩුපාඩු ජීවිතේ සතුට නැති වෙන තරමට පත් කරගන්නේ නැතුව අපි විසින්ම මැඩ පවත්වා ගන්න ඕනේ. එහෙම වුණොත් අපි කාටත් පුළුවන් සතුටින් ජීවත් වෙන්න. එහෙනම් පුංචිම හෝ ආදර්ශයක් ගන්න ඇතේ කියලා හිතනවා. සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි.